ගොඩක් අයට එයාලගේ හොඳම ජීවිතය ගත කරන්න තියෙන ලොකුම බාධාව මොකක්ද කියලා ඔයා දන්නවද? ඒ අසාර්ථක වීමත් සාර්ථක වෙන්න ඔපචුනිටිස් නැතිකමවත් නෙවෙයි. ඒ තමයි වැඩිපුර හිතන එක. එහෙම නැත්නම් ඕවර් තින්කින්. ඕනමට වඩා හිතන එක, ඕනමට වඩා යමක් ගැන වද වෙන්න එක. අන්තිමේදී කිසිම දෙයක් නොකර ඔහේ ඉන්න එක. ඉන්ස්පයර් ලංකා වෙතට ඔයාව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඔයත් අතීතය ගැන ආයේ හිතමින් අනාගතය ගැන අනවශ්‍ය විදිහට කරදර වෙමින් පැය ගණන් නාස්ති කරගෙන තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද මම ඔයත් එක්ක බෙදා ගන්නවා මේ ඕවර් තින්කින් කියන එක නවත්තලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රබල පොයින්ට් 3ක් ගැන. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. පළවෙනි පොයින්ට් එක 5 4 3 2 1 ග්‍රවුන්ඩින් ටෙක්නික් එක. ඔයාගේ හිත එක දේවල් පස්සේ දුවනකොට ඔයාව නැවත වර්තමාන මොහොතට අරන් එන්න. වටපිට බලලා ඔයාට පේන දේවල් 5ක් නම් කරන්න. ඔයාට දැනෙන දේවල් 4ක් නම් කරන්න. ඔයාට ඇහෙන දේවල් 3ක් නම් කරන්න. ඔයාට සුවඳ දැනෙන දේවල් 2ක් නම් කරන්න. ඔයාට රස දැනෙන දේවල් 1ක් නම් කරන්න. මේ පුංචි ව්‍යායාමය ඔයාගේ මනස යථාර්ථයට ගෙනත් ඔයාව අර වැඩිපුර හිතන චක්‍රයෙන් එළියට අදිනවා. දෙවෙනි පොයින්ට් එක තීරණයක් ගන්න ටයිමර් එකක් සෙට් කරගන්න. වැරදි තීරණයක් ගනීවි කියන බය නිසා තමයි අපි ගොඩක් වෙලාවට ඕනවට වඩා හිතන්නේ. ඒක නවත්ත ගන්න ඔයාට තීරණයක් ගන්න ටයිමර් එකක් දෙන්න. උදාහරණයක් විදියට මම විනාඩි 10ක් හිතනවා. ඊට පස්සේ මම තීරණයක් අරගෙන ඉස්සරහට යනවා කියලා හිතන්න. කිසිම අවසානයක් නැතුව හිත ඉන්නවට වඩා ක්‍රියාත්මක වෙන එක හොඳයි. මතක තියාගන්න කිසිම තීරණයක් නොගෙන ඉන්නවට වඩා වැරදි තීරණයකින් හරි ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. තුන්වෙනි පොයින්ට් එක පුංචිම පළවෙනි පියවරෙන් පටන් ගන්න. ගොඩක් වෙලාවට අපි වැඩිපුර හිතන්නේ කරන්න තියෙන වැඩේ ගොඩාක් ලොකුවට පේන නිසා. ඒක පුංචි කොටස් වලට කඩන්න. මුළු කන්ද දිහාම එක පාර බලන්න එපා. පළවෙනි පිටුව පෙරලා පළවෙනි පේලිය ලියන්න. පුංචි පළවෙනි පියවර විතරක් තියන්න. ඔයා වැඩ කරන්න පටන් ගත්තම ඔයාගේ මොළය වද වෙන එකෙන් වැඩ කරන එකට මාරු වෙනවා. ඕවර් තින්කින් කියන එක හරියට පැද්දෙන පුටුවක් වගේ. ඒක ඔයාව කාර්ය බහුල කරනවා. ඒත් ඔයාව කොහේවත් අරන් යන්නේ නැහැ. වර්තමානයේ රැඳීමෙන් තීරණ ගන්නා කාලය සීමා කිරීමෙන් සහ පුංචි පියවර වලින් පටන් ගැනීමෙන් ඔයාට පුළුවන් මේ වැඩිපුර හිතන එක නවත්තලා ඔයාගේ අරමුණු වලට යන්න ක්‍රියාත්මක වෙන්න. මේ වීඩියෝ එක ඔයාට උදව්වක් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඉන්ස්පයර් ලංකා channel එක subscribe කරන්න. ඒ වගේම මේක අහන්නම ඕන කියලා හිතන යාළුවෙක්ට share කරන්න. මතක තියාගන්න. ඔයාගේ සිතුවිලි ඔයාව පාලනය කරන්නේ නැහැ. ඔයා තමයි ඔයාගේ සිතුවිලි පාලනය කරන්නේ.